ආයිබෝවන් ළමයි අද අපි කතා කරන පාඩම තමයි 11 වසර ඔයගලගේ අච්චු පොතේ දෙවෙනි පාඩම. ව්‍යාපාර අධ්‍යයනය කියන කොටසට අයිති වෙන දෙවෙනි පාඩම. කළමනාකරණය. අපි ඉංග්‍රීසි වලින් කියනවා මැනේජ්මන්ට් කියලා. එතකොට දැන් ඔයගොල්ලෝ දන්නවා මම සිංහල මීඩියම් තමයි උගන්වන්නේ. නමුත් සමහර දරුවෝ ඉන්නවා ඉංග්‍රීසි මීඩියමුත් විභාගයට සූදානම් වෙන. නමුත් සිංහල මීඩියම් වීඩියෝස් බලන. ඉතින් ඒගොල්ලන්ටත් ලේසි වෙන්න මම ඉංග්‍රීසි සමහර වචන දාලා තිනවා සහ මම උගන්වනකොට යම් යම් ඉංග්‍රීසි වචන මගේ කටින් කියවේවි. ඒගොල්ලන්ගෙත් ඉගෙන ගන්න ලේසි වෙන්න. හරි. මේක ඇත්තටම ඕගොල්ලන්ට තියෙන පොඩි පාඩමක්. නමුත් සමස්තයක් ගත්තම මේක මහා විශාල ලොකු පරතරයක් තියෙන පාඩමක්. කළමනාකරණය. මට පිටිපස්සේ තියෙන මෙන්න මේ chart එකෙන් මේ පාඩම ඕගොල්ලන්ගේ මට්ටමට cover වෙනවා. එතකොට මෙන්න මේ වීඩියෝ එකේ කතා කරන දේවල් ඕගොල්ලෝ හරියට note down කරලා පාඩම් කරගත්තොත් ඕගොල්ලන්ගේ O level වලට තියෙන පාඩම් 20න් තවත් එක් පාඩමක් ආවරණය වෙනවා. හරි. මැනේජ්මන්ට්. මේක නිතරම ඇහෙන වචනයක්. මොකද්ද මේ මැනේජ්මන්ට් කියන්නේ? කළමනාකරණය. Management is a process of planning, organizing, leading and controlling the limited resources efficiently and effectively to achieve a business common goal in an ever changing business environment. මොකක්ද ඒ කිව්වේ? ඒ කිව්වේ මෙන්න මේ රවුම ඇතුලේ තියෙන දේවල් ටිකම තමයි. හරි. දැන් අපි සිංහලෙන් කතා කරමු මොකද්ද මේ කළමනාකරණය කියන්නේ. මම උදාහරණත් එක්ක මේ දේවල් මේ නිර්වචන කතා කරනකොට ඉස්සරහදී පැහැදිලි කරන්නම්. ඉතින් ඕගොල්ලෝ වෙනදා වගේම ඕගොල්ලන්ගේ කොලේට නැත්නම් ඕගොල්ලන්ගේ පොතට මේවා නෝට් ඩවුන් කරගන්න. මේ අවස්ථාවෙම ඊට පස්සේ මේ වීඩියෝ එකෙන් පස්සේ ඒවා ඒ වෙලෙම පාඩම් කරලා ඕගොල්ලෝ ඔලුවට දාගන්න උත්සාහ කරන්න. එතකොට ඉස්සරහට වැඩ ඉතුරු වෙන්නේ නැහැ. හරි. ව්‍යාපාර අරමුණු සඵලදායීව මට පිටිපස්සේ තියෙන මෙන්න මේ මැද රවුම තමයි නිර්වචනය කියන්නේ. ව්‍යාපාර අරමුණක් නැත්නම් අරමුණු සඵලදායීව ඉටු කර ගැනීමට පවතින සම්පත් කාර්යක්ෂමව යොදා ගනිමින් සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම, පාලනය කිරීම යන සමස්ත ක්‍රියාවලිය අපි කියනවා කළමනාකරණය කියලා. දැන් මේක බැලුව බැලමට ටිකක් ඔයගොල්ලන්ට මතක තියාගන්න අපහසු නිර්වචනයක් වෙන්න පුළුවන්. නමුත් අපි එකින් එක මේව කතා කරමු. හරිද? දැන් ව්‍යාපාරයක අරමුණක් සඵලදායීව ඉටු කරගන්න. පවතින සම්පත් කාර්යක්ෂමව යොදා ගනිමින්. ඔයගොල්ලෝ මෙන්න මේ chart එක දාගන්නකොට highlight කරගන්න ඕනේ මෙන්න මේ වචන දෙක. මොකද්ද? සඵලදායීව කියන එකයි කාර්යක්ෂමව කියන එක. ඔන්න ඔය වචන දෙක highlight කරගන්න. මොකද ඔයගොල්ලන්ගේ නිර්වචනයේ ඔය වචන දෙක අනිවාර්යයෙන්ම ඕනේ. මම ඉස්සරහට කියන්නම් මේ වචන වලට අදාළ ඔයගොල්ලන්ට මතක තියාගන්න ලේසි වෙන උදාහරණයක්. එතකොට දැන් අර අරමුණ දැන් මොකද්ද මේ ව්‍යාපාරයක තියෙන අරමුණ සඵලදායීව ඉටු කරගන්න පවතින සම්පත් කාර්යක්ෂමව උදා ගනිමින් සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම, පාලනය සම්බන්ධ ක්‍රියාවලිය. ළමයි අපි මුලින්ම බලමු මේ සඵලදායී කියන වචනේ කාර්යක්ෂමතාවය කියන වචනේ මොකද්ද වෙනස? හරිද? මම උදාහරණයක් කියන්නද? අපි මෙහෙම හිතමු. පියල් කියලා කොල්ලෙක් ඉන්නවා. ඒ කොල්ලා ගොඩාක් මහන්සි වෙලා ලොකු වලක් කපනවා. එයා වතුර බොන්නෙත් නැහැ, විවේකයක් ගන්නෙත් නැහැ. එක දිගට යකෙක් වගේ ගොඩක් මහන්සි වෙලා
වලක් කපනවා. එතකොට මං අහනවා පියල්ගෙන් පියල් ඇයි ඔයා මේ වලක් කපන්නේ? ඔයා බලන්න ගොඩාක් මහන්සි වෙලා ගොඩාක් වේගෙන් ගොඩාක් කැප වෙලා මේ වලක් කපනවා. එතකොට පියල් එකට උත්තරයක් දුන්නොත් මේ කම්මැලිකමට වලක් කපන්නාව. අනේ මන්ද හේතුව මම දන්නෙත් නැහැ. නිකමට හිතුණා කියලා කිව්වොත් පුතේ එයා කාර්යක්ෂම වෙන්න පුළුවන්. එයා එක දිගට වේගෙන් කැප වෙලා ඒකටම ફોකස් කරලා ලස්සනට වලක් කපනවා. අපි හිතමු කොටු හැඩයට වලක් කැපුවා. එයා කාර්යක්ෂමයි හැබැයි සඵලදායී නෑ. ඇයි? එයා දන්නෙත් නෑ හේතුව මොකක්ද කියලා. හරි. හිතන්නකෝ මම මේ ප්‍රශ්නේ ඇහුවම එයා මෙහෙම උත්තරයක් දෙනවා. සර් මම මේ පොල් පැලයක් හිටවන්න තමයි මේ වලක් කපන්නේ. පොල් පැලයක් හිටවන්න වලක් කපනවා. අන්න එයා එහෙනම් ඒ කාර්යක්ෂමව කරන දේ මොකක්ද? සඵලදායී. එහෙනම් ඔය දෙකම අනිවාර්යෙන් තියෙන්න ඕනේ. එයා පොඩියට කම්මැලිකමට පොඩි වලක් කපලා ඔක පැල කරන්නත් පුළුවන්. නේ? ඒ නැත්තම් අපි හිතමු හරියට පස නැති තැනක්. يعني හොඳට පෝෂණයක් නැති තැනක වලක් කපලා ඔක මේව කරන්නත් පුළුවන්. නමුත් එහෙම නෙමෙයි. එයා කැප වෙලා කාර්යක්ෂමව වැඩෙත් කරා. හැබැයි සඵලදායීව එයා දන්නවා මොකද්ද හේතුව මේ වල කපන්න හේතුව. එහෙනම් ඔන්න ඔය විදිහට මතක තියාගන්න මොකද්ද ඔය වචන දෙකේ වෙනස. නැරද විභාගෙදී ඕගොල්ලන්ගේ මට්ටමින් අහන්නේ නැහැ. කාර්යක්ෂමතාවය කියන්නේ මොකද්ද? සඵලදායීතාවය කියන්නේ මොකද්ද කියලා අච්චු පොතෙත් නැහැ. හරිද? රයිට්. අවබෝධය සඳහා මේව මතක තියාගන්න. එතකොට පවතින සම්පත්. එක දන්න ඕනේ අපි ගාව තියෙන සම්පත්. එතකොට 10 වසර ව්‍යාපාර පසුබිම කියන පාඩමේ අවසාන කොටසේ අපි ඉගෙන ගන්නවා පුතේ නිෂ්පාදන සාධක කියලා පාඩමක් නේ. භූමිය ශ්‍රමය ප්‍රාග්ධන ව්‍යවසායකත්වය කියලා. නිෂ්පාදන සම්පත්. ඒකේ මේ භූමිය ගැන අපි කතා කරනකොට අපි කිව්වා ස්වභාව ධර්මයෙන් ලැබී ඇති සියලුම දේ. ඊට පස්සේ ශ්‍රමය ව්‍යාපාරයකට යොදා ගන්න නැත්නම් නිෂ්පාදනයකට යොදා ගන්න කායික මානසික දායකත්වය. ඊට පස්සේ අපි කිව්වා ශ්‍රමය භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය. තුන්වෙනි එක ප්‍රාග්ධනය. මොකද්ද? නිෂ්පාදනයකට යොදා ගන්න නිෂ්පාදන ආධාරක. ඊට පස්සේ ව්‍යවසායකත්වය. නිෂ්පාදන ක්‍රියාවලියක් ආරම්භ කිරීම, ඒකට ලාභ ලැබෙන මට්ටමකට ව්‍යාපාරයක් බවට පත් කිරීම, එහෙම නැත්නම් අවදානම් ධර්මින් ව්‍යාපාරයක් බවට පත් කිරීම. එතකොට ඔන්න ඔය කියන සම්පත් හතර ගැන තමයි මේ කියන්නේ මේ සම්පත් කියලා. ඒතර අපි ඒවා 10 වසරදී ඉගෙන ගන්න දේවල්නේ. අපි දැන් මෙතෙන්දී අපි එක පොදුවේ කතා කරනවා සම්පත් කියලා. එතකොට කාර්යක්ෂමව සඵලදායීව මේ අරමුණු ඉටු කර ගන්න පවතින සම්පත්. අපි ගාව දැනට තියෙන සම්පත් ඔන්න වැදගත් මේක. සැලසුම් කරන්නේ සංවිධානකරණය මෙහෙවීම පාලනය කියන ක්‍රියාවලිය තමයි කළමනාකරණය කියලා කියන්නේ. එතකොට ඔන්න ඔය හතර තියෙනවනේ. planning, organizing, leading, controlling. සැලසුම් කරන්නේ සංවිධානකරණය මෙහෙවීම පාලනය. ඔන්න ඔය හතර තමයි මෙන්න මේ මගේ දෙපැත්තෙන් උඩයි මේ මගේ පිටිපස පහළ දෙපැත්තේ තියෙන ඔන්න කොටු හතර හැදිලා තියෙන්නේ. ඔන්න ඔය කළමනාකරණයේ කියන ඒ නිර්වචනයේ තියෙන අර කොටස් හතර. එහෙනම් ඔය කොටස් හතර අපි කතා කරලා ඉවර කරොත් මේ පාඩම සම්පූර්ණ වෙනවා. හරි. ඒතර විභාගෙදී ඇහුවොත් කළමනාකරණය කියන්නේ මොකක්ද කියලා මෙන්න මේ නිර්වචනය විභාගෙට ලියන්න ඕනේ. අපි මුලින්ම එනවා මේ පළවෙනි එක මෙන්න මේ පැත්තේ. සැලසුම් කරන්නේ planning. මට හිතෙනවා මේකද සිංහල වලට වැඩිය ඉංග්‍රීසි වලින් කතා කරලා දුන්නා ලේසි වෙයි කියලා. මොකද දැන් සැලසුම කියනට වඩා plan එකක් කියලා කිව්වම ලේසි නේද? අන්න ඒ වගේ. ඉතින් මම අවශ්‍ය තැන්වලදී ඉංග්‍රීසි වලින් කියන්නම්. එතකොට මේ තියෙන්නේ planning. සැලසුම් කරන්නේ කියන්නේ පුතේ planning. මම ඕක බොහොම සරල උදාහරණයකට පැහැදිලි කරලා දෙන්නද? හිතන්න ඔයාගේ යාළුවෝ ටිකකුයි ට්‍රිප් එකක් යන්න ලෑස්ති වෙනවා. කවද්ද? හිතන්නකෝ එක්සෑම් එකෙන් පස්සේ කියලා. දැන් මේ සැරේ විභාගේ ලියන දරුවෝ නම් පෙබරවාරි මාසෙන් පස්සේ හිතන්න මාර්තු මාසේ
ඔයගොල්ලෝ ට්‍රිප් එකක් යන ලෑස්ති වෙනවා. එහෙනම් මොකද්ද මුලින් කරන්න ඕනේ? ප්ලෑන් කරන්න ඕනේ. ඒ කියන්නේ මේ සැලසුම් කරන්නේ. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? කියන්නේ ප්ලෑන් එක ඇතුලේ මොකද්ද වෙන්නේ? කොහෙද යන්නේ? කොහොමද යන්නේ? ඔන්න ඔක තමයි මුලින්ම ඕගොල්ලෝ ප්ලෑන් කරන්නේ. මොකද්ද? කොහෙද යන්නේ? කොහොමද යන්නේ? ඊළඟට අපි ওই ට්‍රිප් එක යනකොට අපි කියනවා මෙහෙම. අපි දැන් මේකට ලීඩර් කෙනෙක් පත් කරගමු. කෑම සම්බන්ධ ලීඩර් ඔයා. මියුසික් සම්බන්ධ ඔයා. ඊට පස්සේ විනෝද මොන හරි ක්‍රීඩා විනෝද ක්‍රීඩා නැත්තම් විනෝදය සඳහා කරන එක දේවල් ඉවෙන්ට්ස් වලට තව කෙනෙක් පත් කරනවා. ඊට පස්සේ කට්ටිය වෙලාවට බස් එකට ගෙන්න ගන්න එක ගැන ඔයා බලන්න. ඊට පස්සේ දරුවෙක් අසනීපයක් වුණොත් ෆස්ට් එයිඩ් ගැන බෙහෙත් සම්බන්ධ පැනඩෝල් සම්මහන් අරව මේවා අසමෝදගම් ගේනේවා ඔයා බලන්න. ඒ විදිහට අපි එක එක්කෙනා පත් කරගන්නවා අපේ මේ ට්‍රිප් එක හරියට ගිහිල්ලා එන්න ලේසි වෙන්න. ඊට පස්සේ තාම මොනවද කරන්නේ? ඊට පස්සේ අපි කියනවා රයිට්. දැන් අපි දැන් කිව්වා ලීඩර් කෙනෙක් මොන්ටර් කෙනෙක් පත් කරගන්නවා. එතකොට මෙයා ඔයා කරන්න ඕනේ මෙන්න මේ රාජකාරී. එතකොට අපි කිව්වානේ අපි කිව්වා මේ අසනීප සම්බන්ධව එක්කෙනෙක් පත් කරානේ. ඒ පත් කරපු අසනීප හැදුනොත් ඒ දරුවන් ගැන බලන්න කෙනෙක්ව පත් කරන්නේ බෙහෙත් සම්බන්ධ. ඒතකොට එයාට කියනවනේ මෙන්න මෙහෙම වුණොත් මේවා දෙන්න. ඔලුව කැක්කමක් හැදුනොත් මේවා දෙන්න. අන්න ඒ විදිහට අපි ඒගොල්ලන්ට වෙන්න ඕනේ මොකක්ද කියලා පැහැදිලිව කියලා දෙනවා. ඊට පස්සේ අපි ලස්සනට ওই ගමන යනවා. ගිහිල්ලා එනවා. ගිහිල්ලා ඇවිල්ලා අපි කතා කරනවා අපේ ට්‍රිප් එකේ හොඳ නරක ගැන. හරි? අපි ආවට පස්සේ අපි කට්ටිය එකතු වෙලා පොඩි මීටින් එකක් අරන් කතා කරනවා අපේ ගමන අද සාර්ථකයිද කියලා. අපේ ගමනේ අඩුපාඩු මොනවද? ඊළඟ ට්‍රිප් එකක් සැලසුම් කරනකොට මොනවද වෙනස් වෙන්න ඕනේ කරුණු කියලා. හරි. ඔන්න ඔය උදාහරණේ හොඳට මතක තියාගන්නකො දැන්. දැන් එනවා මම මේ පාඩම බොහොම ලස්සනට ලේසියෙන් ඔයගලන්ට කියලා දෙන්න. දැන් සැලසුම් කරන්නේ. මොකද්ද බලන්න නිර්වචනේ? මෙතන බලන්න නිර්වචනේ මොකද්ද? ව්‍යාපාරික අරමුණු තීරණය කිරීම හා එම අරමුණු ඉටු කරගන්නා ක්‍රියාමාර්ග තීරණය කිරීම. එච්චරයි. අර එතනින් පස්සේ ටික කියවන්න එපා. මම උදාහරණ ටිකක් දාලා තියෙනවා. හරි. එතන ස්පේස් එකක් ඉන්න ඕනේ. උතන ස්පේස් එකක් ඇවිල්ලා නැහැ. මම ආයි කියන්න සැලසුම් කරන්නේ මොකද්ද? ව්‍යාපාරික අරමුණු තීරණය කිරීම හා එම අරමුණු ඉටු කරගන්නා ක්‍රියාමාර්ග තීරණය කිරීම. ඕක තමයි මම ඉස්සෙල්ලා අර බොහොම සරලව කිව්වේ. කොහෙද යන්නේ? කොහොමද යන්නේ? කොහෙද යන්නේ? ඔන්න අපි තීරණය කරා නුවරඑළිය යන්නේ. කොහොමද යන්නේ? අපි හිතමු කෝච්චිය යන්නෙත් නැහැ කොහෙවත් යන්නේ. අපි හිතමු බස් එකක්. අපි අරගෙන බස් එකක් හයර් කරලා අරගෙන යනවා. අන්න. එහෙනම් ව්‍යාපාරික අරමුණු තීරණය කිරීම අරමුණු ඉටු කරගන්න ක්‍රියාමාර්ග තීරණය කිරීම. අන්න ඒක නිසා තමයි මේ නිර්වචනයෙන් මම highlight කරලා තියෙන්නේ මෙන්න මේ අරමුණු කියන එකයි ක්‍රියාමාර්ග කියන එකයි. ඔයගොල්ලොත් අනිවාර්යෙන් නෝට් දාගන්නකොට ඕවා highlight කරගන්න. එතකොට ඒකට උදාහරණ තමයි මම ඔය වෙනම දීලා තින්නේ. පාල එතනම මෙතන සම්පත් ලබා ගන්නා ආකාරය තීරණය කිරීම අලෙවි කරන ආකාරය තීරණය කිරීම. ඔය තීරණය කිරීම මොකක් හරි දෙයක් තීරණය කිරීම කියලා ඔයගලන්ට දැම්මොත් මේකට උදාහරණයක් විදියට දාන්න පුළුවන්. ඔන්න සැලසුම් කරන්නේ planning. දැන් ඔය ගමන් ට්‍රිප් එක මතක තියාගන්න. ඊළඟට මෙහෙයවීම මේ පැත්තේ. ව්‍යාපාරයේ මානව සම්පත ඔන්න highlight කරගන්න. මානව සම්පත නිසි ලෙස හැසිරවීම. එච්චරයි. ඕක තමයි නිර්වචන. විභාගෙ දැවුවොත් මෙහෙයවීම යනු කුමක්ද? ව්‍යාපාරයේ මානව සම්පත නිසි ලෙස හැසිරවීම. දැන් අපි කිව්වනේ අර ට්‍රිප් එක යනකොට දැන් එක එක කට්ටියට මේ කිව්වා මෙන්න මෙහෙම ඔයා මේව කරන්න කියලා. එතකොට ඒ ළමයි ටික හරියට එකතු කරගෙන හරියට ඒගොල්ලෝ හසුරවන්න ඕනේ. නැත්තම් එහෙම අපිට යන්න වෙන්නේ නැහැ නුවරඑළි. වෙලාවට ළමයිව ගෙන්න ගන්න ඕනේ. කියපු දේවල් ගෙනල්ලාද කියලා බලන්න ඕනේ. නේද? එහෙනම් මෙහෙවීම කියන්නේ ඒ ඉන්න මානව සම්පත. මානව සම්පත කියන්නේ කවුද? මිනිස්සු. මිනිස්සුන්ව හොඳට හසුරවන්න ඕනේ. ඒකට උදාහරණ තමයි මේ දීලා තියෙන්නේ. අපි බලමු. සේවකයන්ට අවශ්‍ය උපදෙස් දෙනවා. ට්‍රිප් එක යන්න කලින් මම ඇවිල්ලා ඔයගලන්ට දැනුවත් කරනවා මෙහෙ යන්නේ. ඊට පස්සේ සේවකයන්ට නිවැරදිව ඒ කාර්යවල පිහිටුවීම. ඔයා මේක කරන්න මේ විදිහට ඒ රාජකාරිවල පිහිටුවනවා. බලන්න මේ උදාහරණෙත් එක්ක යනකොට හරි ලේසි. ඊළඟට අපි එනවා
සංවිධානකරණයට. මොකක්ද සංවිධානකරණය කියන්නේ? ව්‍යාපාරයක අරමුණු ඉටු කර ගැනීමට සම්පත් තනතුරු වැඩ බෙදා දැක්වීම. මොකද්ද? ව්‍යාපාරයක අරමුණු ඉටු කර ගැනීමට සම්පත් තනතුරු වැඩ බෙදා දැක්වීම. දැන් අර මං කිව්ව ඉස්සෙල්ලා ට්‍රිප් එක යනකොට ඔයා ෆස්ට් එයිඩ් ගැන බලන්න, ඔයා සංගීත භාණ්ඩ ගැන බලන්න කට්ටිය ඕගනයිස් කරලා ඒ গিitar ගේනවා නම්, බොංගෝ ගේනවා නම්, ඩොලක්කි ගේනවා නම් ඒවා කතා කරගන්න. තව එක්කෙනෙක් බලන ටයිම් මැනේජ්මන්ට් වලට ඔයාලා හැමෝම ළමයිම වෙලාවට උදේ පාන්දර 5ට බස් එක එනවා නම් 4:00ටවත් හැමෝම ගෙන්නගෙන තියාගන්න. අන්න ওই විදිහට. එතකොට සම්පත් තනතුරු වැඩ මෙතන හයිලයිට් කරගන්න. මෙතන දෙකයි හයිලයිට් වෙලා තියෙන්නේ පුතේ. ඔයගොල්ලෝ මෙතන වචන තුනක් හයිලයිට් වෙන්න ඕනේ මේ සංවිධානකරණේ. සම්පත්, ඊට පස්සේ තනතුරු, අනිත් එක වැඩ. ඔය තුනම අනිවාර්යයෙන් විභාගෙට ලියන්නත් ඕනේ ඇහුවොත්. සම්පත්, තනතුරු, වැඩ. සම්පත් කියන්නේ මොනවද? ඔය සංගීත භාණ්ඩ, බේත් හේත්. තනතුරු කියන්නේ ඔයා මොනිටර්, ඊට පස්සේ කියන්නේ ඔයා මේකේ බාර ගන්න මේ සම්පූර්ණ ට්‍රිප් එක නායකයා, ඊට පස්සේ උපනායකයා, ඊට පස්සේ භාණ්ඩාගාරිකයෙක්පත් කරනවා. ඒ විදිහට. ඊට පස්සේ වැඩ කියන්නේ ඒ එක එක්කෙනාට දෙනවා මෙන්න මේ වැඩ තමයි ඔයා කරන්න ඕනේ කියලා. හරි සරලයි. බලන්න දැන් එක උදාහරණයක්. අලෙවි කටයුතු සඳහා කළමනාකරුවන් පත් කිරීම, සේවකයන්ට අවශ්‍ය සම්පත් ලබා දීම. කියවම තේරෙනවනේ. හරි. එතකොට අපි ඉගෙන ගත්තා සැලසුම්කරණය කියන්නේ මොකක්ද කියලා, සංවිධානකරණය, ප්ලෑනින්, ඕගනයිසින්, ඊට පස්සේ මෙහෙයවීම. එතකොට දැන් මේ මෙහෙයවීම කියන එක පුතේ තුන්වෙනි එකට එන්න ඕනේ. දැන් මම ඔයගලන්ට නිර්වචනය කියනකොට දෙවෙනි එකට මම කිව්වේ ඕකේ පිළිවෙල හැදෙන්නේ සැලසුම්කරණය, සංවිධානකරණය, ඊට පස්සේ මෙහෙයවීම, ඔන අවසාන කොටස පාලනය. හරි. අපි පාලනයට කන්ට්‍රෝලින් වලට අපි යනවා. ව්‍යාපාරයේ කටයුතු සැලසුම් කළ ආකාරයෙන්ම සිදුවේදැයි සොයා බැලීම හා එසේ නොවන්නේ නම් ඒවට හේතු සොයා නිවැරදි කිරීම. දැන් මං කිව්ව නේද ට්‍රිප් එකේ යන අතරේ මොන හරි වැරදීම් තිබ්බොත් දැන් අපි කියමු ළමයි කෙනෙක් අපි තුමු එක දරුවෙක් පිටිපස්සේ ජනේලේ අරගෙන අත්ත දාගෙන කැම්ප් යාරේ ඉන්න මිනිස්සුන්ට කෑ ගහනවා, නරක වචන කියනවා, ගල් ගහනවා වගේ. එතකොට මොකද කරන්න ඕනේ? ඔන්න එක්ක නායකතුමා එහෙම නැත්නම් මම මැදිහත් වෙලා ඒගොල්ලන්ව එයාට කියන්න ඕනේ පොඩක් සැර කරලා ජනේලේ වහනවා. ඔය නරක දේවල් කරන්න එපා කියලා. එයාට වැරදි හදන. නේ? හරි. එතකොට ඒ විදිහට අපි හිතමු තව බඩේ අමාරුවක් තියෙන දරුවෙක් පිටිපස්සෙම ගිහිල්ලා වාඩි වෙලා. පිටිපස්සේ ඕනම් වාහනයක පිටිපස්සේ පොඩ්ඩක් හෙල්ලෙනවා වැඩිනේ. ඔන්න ඒ ළමයට වමනේ යන්න එනවා. හරි ජංජාලිය වමනේ දැම්මොත් එහෙම ට්‍රිප් එකත් එක්ක අපරාධ. සවුත්තුයි වැඩි. අන්න ඒ වගේ. එතකොට ඒ වැරදි අපි බලනවා ඒ අඩුපාඩු සොයා බලනවා. ඊට පස්සේ එහෙම වැරදි බැරි වෙලා හරි වුණා නම් ඊළඟ පාර ට්‍රිප් එකක් යනකොට අපි ඒ වැරදි කරන්නේ නැති වෙන්න ඒවා ඒ අඩුපාඩුකම් අපි හරියට ඔලුවට දා ගන්නවා. ඒක තමයි මම කිව්වේ ට්‍රිප් එක ගිහිල්ලා ඇවිල්ලා අපි පොඩි මීටින් එකක් කරන් මේ කතා කරනවා කියලා. ඔන්න ඕක තමයි පුතේ කියන්නේ මෙන්න මේ පාලනය කියලා. කන්ට්‍රෝලින්. ඒකට උදාහරණ බලමු. මේ පැත්තේ. හරි. මොනවද තියෙන බලන්න උදාහරණ? සැලසුම් කළ පරිදිම එතන සැලසුම් කර පරිදිම භාණ්ඩවල ගුණත්වය පවතීද යන්න සොයා බලන්න. දැන් මේ ව්‍යාපාරයක් ගැන කතා කරන ව්‍යාපාර ට්‍රිප් නැහැනේ. දැන් උදාහරණයකට තමයි මම ට්‍රිප් එක කිව්වේ. හරි. අඩුපාඩු මගහරවා ගැනීමට දැන් එහෙම මොන හරි අඩුපාඩු තියෙනවා නම් ඒ අඩුපාඩු මගහරවා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම. හරි. එතකොට මේ කළමනාකරණය කියන සම්පූර්ණ පාඩම මම ඔයගොල්ලන්ට ලේසි වෙන්න ඉගැන්වුවේ කොහොමද? ඔයාලා විභාගයෙන් පස්සේ ට්‍රිප් එකක් යන්න ලෑස්ති වෙලා තියෙනවා. ඔන්න ඔය ට්‍රිප් එක අපි හිතමු නුවරඑළිය කියලා. දැන් මොකද ගොඩක් කට්ටිය යන්න කැමතිනේ ට්‍රිප් එකක් නුවරඑළිය. ඉතින් පෙබරවාරි විභාගයෙන් පස්සේ මාර්තු මාසේ ඕගොල්ලෝ දවස් 3කට නයිට්ස් දෙකක් දවස් 3ක් රාත්‍රී දෙකක් ගත කරන්න නුවරඑළිය යන ට්‍රිප් එකක් දාගන්නවා. එතකොට ඒ දාගන්නකොට අපි මොකද්ද කරේ? සැලසුම් කරනවා, ප්ලෑන් කරනවා, කට්ටිය කීප දෙනෙක් එකතු වෙලා අපි කියනවා කොහෙද යන්නේ? ඒ කියන්නේ අරමුණ මොකද්ද? ඒ අරමුණ ඉටු කරගන්න ක්‍රියාමාර්ග මොකද්ද? කොහෙද යන්නේ? නුවරඑළිය යන්නේ කොහොමද යන්නේ? මෙන්න මේ අපි හිතමු අවිස්සාවිල්ල පාරෙන් නැත්නම් නුවර හරහා ඒ මොකක් හරි යන පාරකින් අපි අපේම කියලා බස් එකක් හය කරගෙන තමයි යන්නේ කියලා ප්ලෑන් කරනවා. ඊට පස්සේ
අපි කිව්වා සැලසුම් සංවිධානකරණය සම්පත් අනතුරු වැඩ බස් එක සම්පත් කියන්නේ බස් එක ඊට පස්සේ තවත් සම්පත් තමයි විනෝද ක්‍රීඩාවට අවශ්‍ය දේවල් ඔය චේස් බෝඩ් ඊට පස්සේ සින්දු කියන මොනවද ගායන වාදන භාණ්ඩ ඔය දේවල් ඊට පස්සේ තනතුරු කියන්නේ නායකවරු භාණ්ඩාගාරික ඊට පස්සේ අසනීපුණාම් බලන කෙනා ඔන්න ඔය විදියට අපි ඕවා වෙන් කරගත්ත සම්පත් අනතුරු වැඩ. ඊට පස්සේ අපි කිව්වා මෙහෙයවීම හරියට මේ යන ළමයි ටික එකට එකතු කරගෙන හරියට හැමෝම ආවද හැම වෙලේම අපි කවුන්ට් එකක් ගන්නවා ඊට පස්සේ හරි පාරේද මේක යන්නේ ඩ්‍රයිවර් අංකල්ට නිින්ද යන්න පුළුවන් පොඩ්ඩක් ඒව ගැන අවධානය යොමු කරනවා කවුරු හරි දෙමාපියෙක්ට එන්න කියනවා දරුවෝ විතරයි යන්නේ ඔන්න ඔය විදිහට අපි මෙහෙයවීම සිද්ධ කරනවා අවසාන වශයෙන් පාලනය අපි සිද්ධ කරනවා අපෙන් සිද්ධ වෙච්ච මේ ට්‍රිප් එකේදී වැරදි මොනවද ඒ වැරදි හරියට ඔලුවට අරගෙන ඊළඟ පාරේ වැරදි නිවැරදි කරගන්න ඊළඟ ට්‍රිප් එකක් යනකොට අපි ලෑස්ති වෙන්න ඕනේ කියන එක. හරි. ඉතින් මේක තමයි ඕගොල්ලන්ගේ තවත් එක් පාඩමක් ව්‍යාපාර අධ්‍යයනය කියන කොටසේ. ඉතින් බොහොම සාර්ථකව අපි කෙටි කාලයක් ඇතුළත මේ පාඩමත් අපි අවසන් කරා මේ මැනේජ්මන්ට් කියන එක. මේක ඔයගලන්ට ඕලෙවල් විතරක් නෙමෙයි මුළු ජීවිත කාලෙම ඔයගලන්ගේ ජීවිතයේ තියෙන තාක්ක ජීවිතයේ පවතින තුරාවට මේ කළමනාකරණය කියන පාඩම ඔයගලන්ගේ ජීවිතේට නැතුවම බැරි පාඩමක්. ඉතින් මේකෙන් හරියට අවබෝධය ගන්න ඒ වගේම විභාගේ ලියනකොට හරියට මේ නිර්වචන ලියන්න. හරි. එතකොට ඔයගලන්ට සාමාන්‍ය පෙළට 10 වසර 11 වසර දෙකේම පාඩම් 20ක් තියෙනවා කියලා මම කලින් කිව්වා. ඔය 20න් තවත් එක් පාඩමක් අද ඉවර කරා. එහෙනම් මේවා හරියට නෝට් ඩවුන් කරලා පාඩම් කරලා හරියට විභාගේ ලියන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් ඉස්සරහදී හම්බ වෙමු.